Good morning ළමයි. ඔන්න ඉතින් හැම දවසක්ම අලුත් පිටුවක්නේ. ඒ පිටුවේ ලියවෙන සමහර කතා මතක හිටින තරම් ලස්සනයි. ඔන්න ඉතින් අදත් එහෙම ලස්සන දවසක ලස්සන අලුත් මතක ටිකක් අරගෙන අදත් මං අලුත් vlog එකකින් ආවා. එහෙනම් දිගටම මාත් එක්ක ඉන්න. දන්නවද ළමයි මම මේ වෙලාවේ මොනවද කියන්නේ කියලා? ඉතින් ඔන්න අද අපේ බෝඩිමේ හැමෝම වගේ ඉන්න දවසක්. ඒ කියන්නේ ඉතින් අපේ බෝඩිමේ ටිකක් පණ ගහලා ඉන්න දවසක් කට්ටිය. කොහොම හරි ඔන්න සෙනොයි නවොයි නම් උදේ පාන්දරම නැගිටලා පල්ලියේ පූජාවට ගියා. මං නම් ඉතින් ගියේ නෑ. ඒකෙන් කියන්නේ ඉතින් මං කම්මැලි කියලා නම් නෙවෙයි. හොඳේ. මොකද ඉතින් මට කරගන්න පොඩි වැඩ වගේක් තිබුණා. ඒ නිසා තමයි ඉතින් මම ගියේ නැත්තේ. කැමරාව ඔන් කරගෙන කියවුවට ඒ වෙලාවෙදි මම කොහොම හරි මූණවත් හොදලා හිටියේ නෑ ළමයි. ඔන්න කොහොම හරි මම බෝඩිමෙන් දොර අරගෙන පොඩක් එළියට බැස්සා. හොඳටම අවුව වැටිලා මම නැගිටිනකොටත් වෙලාව මම හිතන්නේ 9ට 9:00 විතර ඇති. මම භූතයෙක් වගේ නැගිටලා කොහොම හරි උදේ පාන්දරම කරේ මගේ හොදන්න තිබුණු රෙදි ටික හොඳට පෙඟෙන්න දාලා තියෙන එක. මොකද ඉතින් අද වගේ දවසක තමයි ඒ ඔක්කොම කරගන්න තියෙන්නේ. සෙනසුරාදා ඉරිදා කියන්නේ ඉතින් අපේ වැඩ ඔක්කොම කරගන්න තියෙන දවස් තමයි. ඔන්න ඉතින් රෙදි ටිකක් පෙඟෙන්න දාලා ඊට පස්සේදී මම මගේ ඔළුවට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරා. ඉතින් මේ වගේ සෙනසුරාදා ඉරිදා දවස් කියන්නේ ඔය වගේ දේවල් කරන්න තියෙන දවස් තමයි ඉතින් අපිට. ඔන්න ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් විනාඩි 20කට විතර පස්සේ වොෂ් එකක් දාගෙන තමයි ඉතින් මම හදන්නේ. ඉතින් නාල කරලා ඔන්න දැන් ලෑස්ති වෙනවා මම පොඩි ගමනක් යන්න. ඉතින් කොහෙද කියලා බලන්නකෝ. මොනවද ගෑ මොකද ස්ක්‍රබ් එක? තේකුඩු අපරාධයෙන් තේකුඩු තේක බීලා විසික් කරන්න හොඳයි ඉතුරු කරන්න බෑ. තේ බීලා තේකුඩු ටික මූණ ගෑවා. තේකුඩු ගෑම ලස්සන වෙනවද? ඒක අර මේ අර ඩාර්ක් පිච් ඒවා මේවා වෙනවා ඒවා නැති වෙලා කැඩලා යනවා කියලා කිව්වා. ඕන ළමයි මන් දන්නේ එයා තමයි කියන්නේ ඔයාලත් කරලා බලන්න. ඉතින් අපේ අයගේ බියුටි කචල් තමයි ඕවා ඉතින්. ඔන්න ළමයි මම පළවෙනි පාට මෙන්න මේ ඇඳුම චේන්ජ් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ දැති ලොකු පනාවක් අරගෙන මේ පනාව පූජාගේ ඉතින් thank you පූජා ඔයාමට පනාව දීලා කරපු සත්කාරයට. ඉතින් මේ වගේ දැති ලොකු පනාවක් අරගෙන කර්ලි කොණ්ඩේ තියෙන ගෑල් ළමයි නම් ඉතින් මේව හොඳට දන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම ගැටි ටික කඩාගෙන මගේ තියෙන කර්ල් ක්‍රීම් එක ගාගෙන මගේ සුකුරුත්තන් කර්ල්ස් ටික මෙන්න මේ විදිහට ලස්සනට හදාගත්තා. ඔන්න ඊට පස්සේ ඒ ඇඳුම හරියන්නේ නැහැ කියලා හිතුණු නිසා මම මේ ඇඳුමට මාරු වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි මාරුනේ දෙවනි ඇඳුමට. හැබැයි ඉතින් ඔය දෙවනි ඇඳුමට මාරුනේ ඇඳුම් තව 10ක් 15ක් විතර ඇඳලා බලලා. ඉතින් ඔය විදිහත් මට හොඳට මහන්සි මේ මම ඔය කට්ටියත් එක්ක කතා කර ඉන්න ඉතින් මේ ඇඳුම හොඳද නැද්ද කියන එක ගැන. ඉතින් පොඩ්ඩක් කරකැවිලා බලුවා කැමක ඉස්සරහ දෙපාරක් තුන් පාරක් අත හැම දිගාරින්න පුළුවන්ද කියලා චුට්ටක් බැලුවා. මොකද ඉතින් ලස්සනට යන්න එපැයි. ඒ විකාර ටිකත් කරලා ඉතින් ඔන්න මම මුලින්ම ගන්න මේ මගේ සන් ක්‍රීම් එක. මොකද ඉතින් ගිනි අවුවේ යන්න එපැයි දැන්. ගාන්න පුළුවන් හැමතැනම එකත් ගගා ඉන්නකොට ඉතින් ඔන්න අපේ පූජා මගේ රූම් එකට ආවා. එයාගේ අයිබ්‍රෝස් ටික පොඩ්ඩක් වැවිලා වැඩි කියාගෙන. ඉතින් මම ගාව තිබිච්ච විසරේත් අරගෙන ඒ ඔපරේෂන් එකට ලෑස්ති වුණා. ඉතින් ඔන්න එයාගේ අයිබ්‍රෝස් දෙකත් මම කතුරෙන් කපලා කොටලට විසරෙන් හදලා ගලවලා දුන්නා. මං හිතන්නේ අතට අපේ සෙනු මොකක් හරි උපදූපයක් කියනවා දොර ගාවට වෙලා. ඔන්න ඉතින් ඊට පස්සේ මට ෆයිනල් ස්ටෙප් එක විතර තිබුණා මගේ ලිප්ස්ටික් එක ආලේප කරගන්න. ඉතින් මම ඒකත් කරගත්තා. මෙන්න මේ විදිහට ලිප් ලයින් එක ඇඳලා ඉතින් ටටක් ගාලා මං ගාව තිබිච්ච ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. ඉතින් ලස්සනට පේන්න ඕන නිසා. ඉතින් ළමයි ඊට පස්සේ ඔන්න මම මගේ ලිප්ස්ටික් එකම තමයි මගේ බ්ලෂ් එක විදිහටත් යූස් කරේ. කෝකටත් ඇවිල්ලා කියලා ඉතින් ඒක හොඳයි කියලා හිතුණා ළමයි. ඉතින් මම දන්නවා ගොඩක් ගෑනු ළමයි එහෙම තමයි. ඒක දේවල් ගොඩ ගන්න නැහැ. ලිප්ස්ටික් එකම තමයි බ්ලෂ් එක විදිහට යූස් කරන්නේ. ඉතින් ඒක අවුලක් නැහැ. ඉතින් මට නම් ඉතින් අවුලක්ම නැහැ ඒක. ඔන්න ඒ විදිහට ඉතින් ලස්සනට මගේ ෆයිනල් ලුක් එක තිබ්බා. දිව්‍ය ලෝකෙට යන්න ගියත් අපායට යන්න ගියත් මල පෙරේතකම නවත්ත ගන්න බෑ ළමයි. ඉතින් මල පෙරේතකම වැඩිකමට මම අර සෙනු දීපු දොඩංගෙඩියක් කකා තමයි මේ යන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඔකත් කකා මම තනියෙන් පල්ලෙහාට බැස්සා මගේ ගමන යන්න. ඔන්න ඉතින් අද මම දාගෙන යන්නේ මෙන්න මේ ස්ලිපර්ස් දෙක. ඉතින් මේක අපේ පූජා තමයි මට ස්පොන්සර් කරේ. ඉතින් thank you so much පූජා ඔයාට. ඔන්න ඉතින් මම මෙන්න මේ කූඩුවේ දොරත් අරගෙන කොහොම හරි මෙතනින් යන්න තමයි හදන්නේ. ඉතින් මේ තනියම යන ගමන් ඉතින් මට හිතුණා ලස්සන වීඩියෝස් ටිකක් දාගන්න ඕනි කියලා. මම මේ අවුලෙන් වගේ යන්නේ මේ සපත්තු දෙක උස වැඩි නිසා මට චුට්ටක් ඇවිද ගන්න අමාරු වුණා. මොකද මම මේක ඉතින් මට අලුත් නේ. ඉතින් හුරු නැති නිසා වෙන්නේ චුට්ටක් අමාරුවෙන් තමයි මම මුලින් ගියේ. ඕන ඉතින් ඊට පස්සේ
ටිකක් අවු වැටලා තිබුණ නිසා කුඩෙත් තිහලගෙන තනියම මේ පාර දිගේ ඇවිදගෙන යන ගමන් තමයි ඉතින් ඉන්නේ. ඔය තනියම පාර තොටේ යනකොට ඉතින් ලස්සන දේවල් බල සිරි නරඹ යන එක මගේ තියෙන පුරුද්දක් ළමයි. ඒත් ඉතින් මොනවා කරත් වීඩියෝ ක්ලිප්ස් දාගන්න නම් මං අමතක කරන්නේ නැහැ. කඳුද වංගුද පාලන්ද මේ ඔක්කොම පහු කරගෙන මම යන්නේ BMICH එක පැත්තට ළමයි. ඉතින් ඔන්න අද අපේ ඩ්‍රාමා එකක් තියෙනවා BMICH එකේ. ඉතින් ඒකේ වැඩකට තමයි මම මේ යන්නේ. ඔක්කොටම කලින් හොඳටම තිබා හිටපු නිසා සුපුරුදු විදියට මම ඕන ආස දේවල් ටිකක් අරගෙන ඒවත් බෑග් එකේ දාගෙන තමයි මම BMICH එක පැත්තට ගියේ ඉතින්. BMICH එකේ කමතට තමයි ඔන්න මං ගියේ. ඉතින් කමත පැත්තට යද්දි මට මගේ යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඔන්න ඉතින් ඊට පස්සේ ගිහිල්ලා මං චුට්ටක් මගේ හැඩ බලාගෙන වටයක් කැරකිලා එහෙම ආයෙත් ආවා. මට කරන්න තිබුණු වැඩ ටික කරන්න. ඉතින් ඔන්න එතනට ගිහිල්ලත් පොඩක් ඉතින් කොණ්ඩ එහෙම හදාගෙන මෙන්න මේ ඩ්‍රාමා එකේ වැඩේට තමයි මං අද ආවේ. ඉතින් ඔන්න නේරංජනාව බලන්න අඳුරන කියන කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. ඔය ඉන්නෙත් මගේ යාළුවෝ දෙන්නෙක්. ඔන්න ඉතින් අපිට කරන්න තිබ්බ වැඩේ කරලා සිතුවක් අය මයි දෙන්න පොඩි කයියක් දාගෙන හිටියා. ආමට කියන්න බැරි වුණානේ මේ ඉන්නේ අපේ සිතාර අක්කා. ඉතින් අපි අද ආදරයට කියන්නේ සිතූ කියලා. ඉතින් ඔන්න පළවෙනි ෂෝ එක පෙන්නද්දි අපි දෙන්න දවල්ට කෑවා. ඉතින් ඔන්න නේරංජනාගේ චුට්ටක් හැද බලා ගන්නකෝ. ඉතින් මේක බලන්න ඕනේ ඩ්‍රාමා එකක්. ඉතින් ඇවිල්ලම තමයි බලන්න ඕනේ. ඉතින් කමත නව රඟ මඩලේ තමයි මේක තිබ්බේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි දෙන දවල්ට කෑවා. අපි දෙන දවල්ට කන අතර අපේ සිතුනි අක්කාත් අපි දෙන්නත් එක පොඩි කයියක් දාන්න එළියට ආවා ඉතින්. ඔන්න ඉතින් 3:30 ෂෝ එකෙන් පස්සේ අපේ බෝඩින් වාසීන් ඇතුළු අපේ කැම්පස් එකේ ළමයි ටික අපිත් එක්ක කතා කරන්න ආවා. පේනවනේ ඉතින් බර කතාව. ඉතින් ඔන්න 3:30 ෂෝ එක ඉවරුනාට පස්සේ ඊළඟ ෂෝ එක පටන් ගන්න කලින් අපිට තේකක් හම්බුණා. ඉතින් මම මේ තේක බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් ඔන්න ඊළඟ ෂෝ එකට රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ අපේ කට්ටිය. ඒ අතර ඉතින් අපි තේ බොනවා. ඔන්න ඉතින් පේනවනේ 6:30 ෂෝ එකට රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම ගිහලා මගේ ලිප්ස්ටික් එකේ කලර් එක චුට්ටක් මාරු කරගෙන ආවා. ඉතින් ඔයාලම කියන්නකෝ මට ගැලපෙන්නේ මොන වගේ කලර්ස්ද කියලා. ඔන්න ඉතින් නයිට් ෂෝ එක පටන් ගන්නයි යන්නේ. ඉතින් ඔන්න රාත්‍රී බිච් ෂෝ එක අපිත් බැලුවා. ඉතින් මාරම ලස්සනට වැඩේ තිබ්බා. ඔන්න ඉතින් මේ තියන්නේ ෂෝ එක ඉවරනාට පස්සේ ඉතින් මට යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ අපේ පහන්දි අක්කා. ඉතින් ඔන්න යාවත් හම්බුණා ගොඩ දවසකට පස්සේ. ඔන්න ඉතින් ඊට පස්සේ දැන් අපි සතුටු සිතින් ගෙවල් බලා පිටත් වෙන්න තමයි යන්නේ. පේනවනේ සතුට. ඔන්න ඉතින් අපේ සිතාරක්කයි මයි මේ දැන් ගෙදර යන්න පිටත් වෙලා තමයි ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේ වෙලාව වෙද්දී රෑ 11 විතර වෙලා කොහොම හරි ඉතින් අපි දෙන්න දැන් බෝඩිමට යන්න තමයි හදන්නේ. ගෙදර යනවා කියන්නේ ඉතින් අපේ ගෙදර තමයි අපේ බෝඩිම. ඔන්න ඉතින් මම මේ කියන්න හදන අදට vlog එක ඉවරයි bye bye කියලා. ඒ වුණාට vlog එක ඉවර නැහැ. ඉතින් ඔන්න BMICH එකෙන් එළියට යන්න අපි ආවට පස්සේ ඒ පැත්තේ ගේට් එක වහලා. ඉතින් අපි තව පැත්තකින් කොහොම හරි ඔන්න ඉතින් එළියට ගියා. මේ විදිහට හොඳටම රෑ වෙලා අපිට හැමදේම පා වෙලා තිබ්බේ. මොකද දැන් ඕන වෙලා තියෙන්නේ අපිට බෝඩිමට ගිහලා සැනසෙල්ල නිදා ගන්න. ඒත් ඉතින් ගොඩාක් රෑ වෙලා තිබ්බේ. ඔන්න ඉතින් කොහොම හරි එළියට ගියාට පස්සේ ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා මගේ යාළුවෝ දෙන්න මගේ බෝඩිම යාළුවෝ දෙන්න ඇවිත් තිබ්බා මාව බෝඩිමට එක් කරගෙන යන්න. ඉතින් සෙනුයි නවොයි දෙන්න ඔන්න පුරුදු විදියට මාව ගන්න ඇවිත් තිබ්බා. හායි. ඔන්න ඉතින් එහෙනම් අදට මේ vlog එක ඉවරයි. bye bye. කොහොම හරි ඉතින් අන්තිමේදී මං බෝඩිමට ගියේ සෙරෙප්පුත් අතින් කටින් එල්ලගෙන. එහෙනම් ඉතින් bye bye. අදට ගිහින් එන්න හැමෝම පරිස්සමින් ඉන්න.